ළමා ගවේෂකවරුනි, එඩ්වෙන්චර් ඇනිමල් පාර්ක් සාදරයෙන් පිළිගනිමු. සෑම ජීවියෙකුටම කතාවක් ඇති. සහ සෑම පියවරක්ම නව සොයා ගැනීමක් වන ඉන්ද්‍රියජාලික ස්ථානයකි. වනාන්තර, සවානා, කඳු සහ තනබිම් වලින් විස්මිත සතුන් හමුවීමට සූදානම් වන්න. ගොරවන සිංහයන්ගේ සිට සෙල්ලක්කාර වඳුරන් දක්වා, මෘදු අලියතුන්ගේ සිට වර්ණවත් පක්ෂීන් දක්වා අපේ වික්‍රමය ඔබව වෙන කවරදාටවත් වඩා වනයට සමීප කරනු ඇත. මෙම ඇඩ්වෙන්චර් ඇනිමල් පාර්කයේදී ඔබ විනෝදජනක කරුණු ඉගෙන ගනු ඇත. සතුන් ජීවත් වන ආකාරය, ඔවුන් කන දේ සහ ඔවුන් සෙල්ලම් කරන ආකාරය බලන්න. එබැවින් ඔබේ ගවේෂක තොප්පිය අල්ලගන්න, තදින් අල්ලගන්න අපි එකට වනගත ගමනක් යමු. හෙලෝ, මම ලියෝ. මම අප්‍රිකාවේ සිටින සිංහෙක්. මම කණ්ඩායම් වල ජීවත් වෙමි. සහ මගේ පැටවුන් දින 110ක් පමණ ගත වූ පසු උපදී. මම මස් ආහාරයට ප්‍රිය කරමි. දහවල් කාලයේ සෙවණැලි ඇති ගස් යට විවේක ගනිමි. සහ විවෘත තෘණ භූමි හා සවානා ප්‍රදේශවල හොදින් ජීවත් වෙමි. හායි, මම එලි. ආසියාවේ අලියෙක්. මම මගේ පැටවුන් ඉපදෙන්න මාස 22ක් විතර උසලාගෙන ඉන්නවා. මම පළතුරු සහ තනකොළට ආදරෙයි. සිසිල්ව ඉන්න ගංගාවල නානවා. වනාන්තර සහ තනබිම් රස විඳිනවා. සුබ පැතුම්. මම ටිකෝ. දකුණු ඇමරිකාවේ ටූකන් කෙනෙක්. මම වැසි සමයේදී බෝ කරනවා. මගේ බිත්තර දවස් 16කින් විතර එළියට එනවා. මම පළතුරු සහ කෘමීන්ට ආදරෙයි. ගස් කුහරවල කූඩු හදනවා. නිවර්තන වැසි වනාන්තර මට ගොඩාක් ආසයි. හෙයි, මම මැක්ස්. අප්‍රිකාවෙන් ආපු මීර්කැට් කෙනෙක්. මම මොබ් කියලා හඳුන්වන කණ්ඩායම්වල ජීවත් වෙනවා. මගේ පැටවුන් දවස් 60කට පස්සේ ඉපදෙනවා. මම කෘමීන්ට සහ කුඩා පැලෑටි වලට ආදරෙයි. ආරක්ෂාව සඳහා ගුල් හාරනවා. වියලි කාන්තාර සහ තනබිම් මම භුක්ති විඳිනවා. හෙලෝ, මම සාරා. අප්‍රිකාවෙන් ආපු සීබ්‍රාවක්. මම මාස 12කට විතර පස්සේ පැටවුම් බිහි කරනවා. මම තනකොළ කන්න ආසයි. ආරක්ෂාව සඳහා රංචු පිටින් විවේක ගන්නවා. ඒ වගේම මම විවෘත සවානා සහ තැනිතලාවල හොඳින් වැඩෙනවා. සුබ පැතුම්. මම රොකි. හිමාලයෙන් ආපු රතු පැන්ඩා. මම ශීත ඍතුවේ බෝ කරනවා. මගේ පැටවුන් ඉපදෙන්නේ දින 138කට විතර පස්සේ. මම උණ බම්බු සහ පළතුරු කන්න ආසයි. ගස්වල කූඩු හදන්න ආසයි. සෞම්‍ය වනාන්තර සහ කඳුකර ප්‍රදේශ භුක්ති විඳිනවා. හෙයි, මම ස්ට්‍රයිප්ස්. ආසියාවේ කොටියෙක්. මම මගේ පැටවුන් දවස් 105ක් විතර උසුලාගෙන යනවා. මම මස් කනවා, දඩයම් කිරීම සඳහා උස තනකොළවල සැඟවෙනවා. ඒ වගේම මම වනාන්තර සහ තනබිම් භුක්ති විඳිනවා. හෙලෝ, මම බෙලා. ආර්ක්ටික් ප්‍රදේශයේ නාපු හිමවලසෙක්. හිම ගුහාවල මාස 8ක් විතර ඉඳලා මම පැටවුන් බිලි කරනවා. මම සීල් මාළුන්ට සහ මාළුන්ට කැමති. දඩයම් කිරීම සඳහා අයිස් මත සැරිසරනවා. මම ශීතකල ටුන්ඩ්‍රා සහ අයිස් සහිත වෙරළ තීරයන්හි හොඳින් වැඩෙනවා. හායි, මම ඔස්කාර්. බෝර්නියෝ වල ඔරංගුටන් කෙනෙක්. මම වනයේ පැටවුන් බෝ කරනවා. මගේ පැටවුන් මාස 8කට විතර ඉපදෙනවා. මම පළතුරු සහ කොළ කන්න ආසයි. ගස්වල කූඩු හදලා නිදා ගන්නවා. ඒ වගේම මම නිවාර්තන වැසි වනාන්තර භුක්ති විඳිනවා. සුබ පැතුම්. මම ෆ්ලෑෂ්. අප්‍රිකාවෙන් ආපු චීට කෙනෙක්. මම මාස 3කට විතර පස්සේ පැටවුන් බිහි කරනවා. මම මස් කන්න ආසයි. දුවලා ගියාට පස්සේ පඳුරු යටු විවේක ගන්නවා. තනබිම් සහ සවානාවල හොඳින් ජීවත් වෙනවා. හෙයි, මම රූබි. ඕස්ට්‍රේලියාවේ කැංගරුවෙක්. මම මාස 9ක් විතර මගේ ජොයි මගේ මල්ලේ දාගෙන යනවා. මම තනකොළ සහ කොළවලට ආදරෙයි. විවෘත තනිතලා හරහා පැනලා යනවා. මම තනබිම් සහ වනාන්තර භුක්ති විඳිනවා. හෙලෝ, මම පැකෝ. දකුණු ඇමරිකාවේ මැකෝ. මම වියලි කාලයේදී පැටවුන් බෝ කරනවා. මගේ බිත්තර වලින් දින 28කින් විතර පැටවුන් බිහි වෙනවා. මම ඇට වර්ග සහ පළතුරු කන්න, ගස් කුහරවල කූඩු හදන්න ආසයි. ඒ වගේම මම උණුසුම් නිවර්තන වනාන්තර භුක්ති විඳිනවා. හායි, මම රොකි. මධ්‍යම අප්‍රිකාවේ ගොරිල්ලෙක්. මම අවුරුද්ද පුරාම පැටවුන් බෝ කරනවා. මගේ බබාලා ඉපදෙන්නේ මාස 8මාරකට විතර පස්සේ. මම පළතුරු සහ කොළ කන්න ආසයි. කණ්ඩායම් වශයෙන් ජීවත් වෙනවා. ඝන නිවාර්තන වනාන්තර භුක්ති විඳිනවා. සුබ පැතුම්. මම බ්‍රූනෝ. උතුරු ඇමරිකාවෙන් ආපු දුඹුරු වලසෙක්. මම ශීත ඍතුවේදී ශිශිර තාරක ගත කරනවා. මගේ පැටවුන් මාස 7කට විතර පස්සේ ඉපදෙනවා. මම බෙරි, මාළු සහ මී පැණි කන්න ආසයි. වනාන්තරවල සහ කඳුකරේ ජීවත් වෙනවා. සහ වනාන්තරයේ සැරිසැරීමෙන් මම සතුටක් ලබනවා. හෙයි, මම ලොකි. උතුරු ඇමරිකාවේ වුරුකයෙක්. මම රංචු පිටින් ජීවත් වෙනවා. මගේ පැටවුන් දවස් 63කට විතර පස්සේ ඉපදෙනවා. මම මස් කන්න ආසයි. මගේ රංචුවත් එක්ක දඩයම් කරන්න කැමති. වනාන්තරවල කඳුකරේ සහ තැනිතලාවල හොඳින් වැඩෙනවා. වාව්! ආදරණීය ගවේෂකවරුනි, අද අපි ඇඩ්වෙන්චර් ඇනිමල් පාර්ක් එකේ මොනතරම් අපූර්ව වික්‍රමාන්විතයක් කළාද? අපි සිංහයන්, අලි ඇතුන්, වඳුරන් සහ වනයේ සිටි ඇදහිය නොහැකි මිතුරන් රාශියක් මුණ ගැසුණා.
මතක තබා ගන්න සෑම සතෙකුටම Tamanගේම කතාවක් ඇති අතර දැන් ඔබ ඔවුන් ජීවත් වන ආකාරය, සෙල්ලම් කරන ආකාරය සහ වර්ධනය වන ආකාරය ගැන තව ටිකක් දන්නවා. ඔබ මෙම වික්‍රමාන්විතයට කැමති නම් සත්ව රාජධානියට තවත් විනෝදජනක ගමන් සඳහා ලයික් බටන් ක්ලික් කර අපගේ නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න අමතක නොකරන්න. Until next time, stay curious, stay wild and keep exploring.